right. ඒතකොට තමයි තව මෙන්න මේ ක්විස් එකක් තිබ්බා. පෞද්ගලික පරිභෝජන වියදම් 1000යි, මුළු පරිභෝජන වියදම 1500යි, පෞද්ගලික ආයෝජන වියදම් 100යි, ආනයන පී අපනයන පී වියදම් 180යි, දරදේශීය නිෂ්පාදනය 1720යි. මෙම ආර්ථිකයේ වෙළඳ ශේෂය අගය වන්නේ කුමක්ද කියලා අහනවා. දැන් මේකත් ගොඩක් කටි වරද්දන්න තිබ්බා. right. ඒතකොට තමයි වෙළඳ ශේෂය අගය අපෙන් අහපුවම ඔයාලා මේක නම් වරද්දන්න තියෙන ගොඩක් කලබලයකට ගන්න. The wealth ශේෂය අගය කියලා කියන ඔයාලට ඔළුවට එනවා ටක් ගාලා මොකද්ද nx තමයි මේ අහන්නේ right nx තමයි අහන්නේ එයා මෙයාව අපිට ලියා ගන්න පුළුවන් තමයි මෙහෙම GDP සමානයි c ධන i ධන g ධන nx right අපිට ඕනේ nx හොයාගන්න අනිත් ඔක්කොම දත්තරික දීලා තියෙනවා ඔයාලා පටලවා ගත්ත තැන තමයි ළමයි පරිභෝජන වියදම් 1000යි මුළු පරිභෝජන වියදම් 1500 ඔයාලා දෙකම එකතු කරලා තියෙනවා ළමයි මුළු පරිභෝජන කියලා කියන්නේ C ගේ I C ගේ G ගේ දෙන්නගේ එකතුව right එහෙනම් අපිට මේ දෙන්නා වෙනුවෙන් දාගන්න පුළුවන් 1500යි right 1500 කියලා දාගන්න පුළුවන් මොකද පෞද්ගලික පරිභෝජන වියදමයි රාජ්‍ය පරිභෝජන දෙකේම එකතුව තමයි මුළු පරිභෝජන කියලා කියන්නේ එතකොට අපිට පෞද්ගලික පරිභෝජන වියදම් ඕනේ නැහැ ඒක කියලා තියන්න right ඊට පස්සේ පෞද්ගලික ආයෝජන දීලා තියෙනවා I දීලා තියෙනවා CI right nx දන්නේ අපි ආව තමයි හොයාගෙන යන්නේ මේ GDP එක අපිට දීලා තියෙනවා 1720යි දරදේශීය නිෂ්පාදනය. එතකොට මේක සුළු කරමු 1600යි ධන nx මෙතන 1720යි right එතකොට ළමයි 1600 මේක ආවම 1720 අඩු කිරීම 1600 nx සමානයි 120යි මේ ලියන 120 right ඔයාලා වරද්ද ගන්නවා නම් වරද්ද ගන්නේ C ට 1000 ආදේශ කරලා G ට 1500 දාන්න right ඒකෙන් තමයි ඔයාලට 800 60 කියන එක එතන 148ම දාලා 860 right එහෙමනේ මේ මුළු පරිභෝජන කියලා කියන්නේ C ගේ G ගේ එකතු. එතකොට අපිට ආය අමුතේ දාන්න ඕනේ නෑ ඒක කෙලින්ම ගන්න